19 සියවස් වන විටත් කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ තිබුණේ සරල සුන්දර පරිසරයක්. එදා සිටම ගාලු පාර කොළඹට පිවිසෙන ප්‍රධාන මාර්ගයක් හැටියටයි සැලකුණේ. සියවස් දෙකකට ආසන්න කාලයකදී ගාලු මෝදර සිට දක්ෂිණ මුහුදුබඩ මාර්ගය විවිධ රථවාහන වලින් පිරී ගියා. එය දැන් කොළඹ නාගරික ප්‍රවාහන පද්ධතියට බලපාන බරපතල අර්බුදයක් බවට පත් වෙලා. මෙය විසඳිය හැක්කේ කෙසේද? අපි ඒ ගැන විමසා බලමු. කොළඹ නගරයේ ප්‍රධානතම පොදු ප්‍රවාහන මාධ්‍ය වන්නේ මගී බස් රථ සේවයයි. කොළඹ නගරයේ බස් රථ ප්‍රවාහනය ආරම්භුනේ මීට වසර 100කට පමණ ඉහතදී. එදා මෙදා තුර අපේ රටේ බස් රථ ප්‍රවාහන පද්ධතියේ සිදු වූයේ කෙබඳු සංවර්ධනයක්ද? කොළඹ නගරය ඇතුළත බස් රථ ගමන් කිරීමේ ක්‍රමය මීට අවුරුදු 30කට 40කට පෙර තිබුණු ක්‍රමයම ලොකු වෙනස් වීමක් නැතුව ඒවයි තියෙන සංවර්ධනීයාංග බිඳ වැටෙමින් තමයි මේ දක්වාම ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ. ජනතාවගේ ජීවන තත්ත්වය ක්‍රමයෙන් ඉහළ යාමට සාපේක්ෂව පොදු ප්‍රවාහන බස් රථවල ගුණාත්මක බව ඉහළ ගිහින් නැහැ. ප්‍රමාද වීම, තෙරපී ගමන් කිරීමට සිදුවීම, අනාරක්ෂිත බව, අකාර්යක්ෂම බව, අපිරිසිදු බව වැනි කරුණු නිසා ජනතාවත් ක්‍රමයෙන් පොදු ප්‍රවාහන සේවාවලින් ඉවත් වනවා. ගත වූ අවුරුදු 15-20 තුළ බස් රථවලින් ගමන් කරන මගී සංඛ්‍යාව 10%කට 15කට වඩා වැඩි ප්‍රමාණයක් බස් රථවලින් ඉවත් වෙලා තියෙනවා. රටකට පොදු ප්‍රවාහනයේ තියෙන දායකත්වය එන්න අඩු වෙනකොට ඒ අංශය වැඩියෙන්ම පුද්ගලික ප්‍රවාහනයේ පැත්තට වැඩි නැඹුරුවක් තියෙනකොට මේක රටට ඉතාමත් මහිතකර තත්ත්වයක් වෙනවා. කොළඹ නගරයේ ප්‍රවාහනය වෙනුවෙන් වියදම වසරකට රුපියල් බිලියන 450. මේ අගේ බස්නාහිර පළාතේ සමස්ත ආදායමින් 10% තරම් ඉහළ අගයක්. ලෝකයේ දියුණු නගරවල මේ අගය 5%කට ආසන්නවයි පවතින්නේ. ක්‍රමයෙන් වැඩිවන රථවාහන සංඛ්‍යාවට සරිලන පරිදි මාර්ග ඉඩකඩ ප්‍රමාණය සෑම වසර 10කටම වරක් බැගින් දෙගුණ කළ යුතු බවයි සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ. ගාලු පාර නම් තවදුරටත් පුළුල් කළ නොහැකි. මාර්ග පුළුල් කළද ඉතා කෙටි කලකින් ඒවාද රථවාහන වලින් පිරී යනවා. ලෝකයේ බොහෝ නගර මෙවැනි ගැටලු වලට සාර්ථක පිළියම් යොදා තිබෙනවා. 21 වැනි සියවසට සරිලන අතිනවීන පොදු ප්‍රවාහන ක්‍රමවේද අනුගමනය කිරීමෙන් එම නගර ලෝකයේ දියුණු නගර බවට පත්වෙලා. බස් රථ ප්‍රමුඛතා මන්තිරු, බස් රැපිඩ් ට්‍රාන්සිට් හෙවත් BRT වැනි නවීන ක්‍රමවේද එම නගරවල ක්‍රියාත්මකයි. 21 වැනි සියවසට ගැලපෙන ප්‍රවාහන පද්ධතියක් කොළඹ නගරයේ ස්ථාපනය කළ යුතුයි. මීට අවශ්‍ය සැලසුම් සම්පාදනයට අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යාංශයේ සූදානම්. කොළඹ නගරයට පැමිණෙන සියලුම පිවිසුම් වෙනුවෙන් නවීන පොදු ප්‍රවාහන සැලසුම් යෝජිතයි. මේ සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය විධිමත් වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. මොරටු විශ්වවිද්‍යාලය විසින් අපි ප්‍රවාහන අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි ජයිකා ආයතනය විසින් ඉදිරිපත් කරන ලද සමස්ත සැලසුම යථාවත් කරලා අපි දේශීය ගත කරලා අපි ඒ සැලැස්ම ක්‍රියාත්මකත්වයේ තත්ත්වයට වර්ධනය කරලා මේ වෙනකොට මාස්ටර් ප්ලෑන් එකක් හදලා සමස්ත ප්‍රවාහන ප්‍රශ්නයට දීර්ඝකාලීනව දැක්මක් උපාය මාර්ගික ප්‍රවේශයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක රජයට අපි මේ වෙනකොට යොමු කරලා තියෙනවා අවශ්‍ය අනුමැතින් සඳහා. දැන් මෙහි ඊටාම කඩිනමින් කරන්න පුළුවන්. ඒ තරම් ලොකු වියදමක් දරන්න නැතුව කරන්න පුළුවන් එකක් තමයි අර ගාලු පාරට ඉදිරිපත් කරලා තියෙන ප්‍රමුඛතම සැලැස්ම විදිහට තියෙන බස් රැපිඩ් ට්‍රාන්සිට් කියන එක BRT කියලා අපි කතා කරන වේගවත් බස් සේවා හඳුන්වා දීම. අන්තර්ජාතික විද්වතුන්ගේ අධීක්ෂණයද සහිතව මොරටුව සරසවියෙන් කළ විද්‍යාත්මක සමීක්ෂණයකින් පසු හඳුනාගෙන තිබෙන්නේ කොළඹට පිවිසෙන ගාලු පාර BRT පද්ධතියක් ස්ථාපනයට වඩාත් සුදුසු බවටයි.
BRT යනු ශීඝ්‍රගාමී බස් රථ සේවාවක්. එක් දිශාවකට මන්තීරු දෙකක් හෝ ඊට වැඩියෙන් ඇති පිවිසුම් මාර්ගවල එක් මන්තීරුවක් බස් රථ සඳහාම වෙන් කිරීමයි මූලික පියවර. මේ බස් රථ නවීන දුම්රිය සේවාවකට සමානවයි ක්‍රියාත්මක වන්නේ. ඒවා ඉතා සුඛෝපභෝගී ලෙස ගමන් කළ හැකි බස් රථ. සුඛෝපභෝගී පෞද්ගලික වාහනවල ගමන් කරන කෙනෙකු පවා නිරායාසයෙන්ම මෙවැනි පොදු ප්‍රවාහන සේවාවලට යොමු වෙනවා. ගාලුපාරේ කොළඹ සිට මොරටුව දක්වා මාර්ගයේ BRT පද්ධතියකට අවශ්‍ය අවම මාර්ග පළල ඇති බවයි මේ අධ්‍යයනයෙන් සොයා ගැනුනේ. අද වන විට ගාලුපාරේ කාර්යබහුල වේලාවල පැයකට මගින් 9000ක් පමණ ප්‍රවාහනය කරනවා. මීට බස් රථ 200ක් පමණ අවශ්‍යයි. සෑම තප්පර 18කටම වරක් බැගින් බස් රථයක් නැවතුම් ස්ථානයකට පැමිණිය යුතුයි. ඒත් ගාලුපාරේ කිසිදු බස් නැවතුමක් මේ සඳහා ප්‍රමාණවත් ඉඩ පහසුකම් සලසා නැහැ. එහි ප්‍රතිඵලය වන්නේ බස් නැවතුම් අසල බස් රථ තදබදයක් ඇතිවීමයි. මේ හේතුවෙන් මාර්ගයේ සෙසු වාහනවල ගමනාගමනයටද බාධා සිදුවනවා. එහි අවසන් ප්‍රතිඵලය බස් රථවල ගමන් වේගය තවදුරටත් අඩුවීමයි. ගාලුපාරේ සිදුවන අධික මගී සංසරණයට හොඳම පිළියම වන්නේ BRT පද්ධතියක් ස්ථාපනය කිරීමයි. ලෝකයේ දියුණු නගරවල භාවිත නවීන ප්‍රවාහන ක්‍රම අතර ඉතා අඩු වියදමින් හා කෙටි කාල සීමාවකින් ස්ථාපනය කළ හැකි ප්‍රවාහන ක්‍රමය වන්නේද BRT සේවාවයි. යෝජිත BRT පද්ධතියෙන් සිදුවන්නේ ගාලුපාරේ මැද පිහිට ඇති මන්තීරු දෙක බස් රථවලට පමණක් වෙන් කිරීමයි. බස් නැවතුම් ස්ථාන ඉදිවන්නේද මාර්ගයේ මැද කොටසේ. මේ විශේෂ බස් රථවල ඇතුල්වීමේ දොරටු පිහිටා තිබෙන්නේ බස් රථයේ දකුණු පසයි. මේ දොරටු ඉතා පුළුල් ඒවා. දොරටු කිහිපයක්ම තිබීම නිසා වැඩි මගින් සංඛ්‍යාවකට එකවර බස් රථයට නැගීමට බැසීමට පුළුවන්. දොරටුවල උස බස් නැවතුමේ උසට සම මට්ටමකයි පවතින්නේ. විශේෂ අවශ්‍යතා ඇති මගීන්ට පවා ඉතා පහසුවෙන් ඉක්මනින් බස් රථවලට ඇතුළු වීමටත් ඉන් පිටවීමටත් පුළුවන්. වායු දූෂණයද ඉතා අවම. මේ නවීන බස් රථයකට වරකට මගින් 150ක් පමණ ඉතා සුවපහසු ලෙස රැගෙන යා හැකියි. බස් රථයට නැගීමට හා බැසීමට ගතවන කාලය ඉතා අඩු නිසා බස් රථ දෙකක් අතර කාල පරතරය තප්පර 45ක් ලෙස පවත්වා ගත හැකියි. එමගින් කඩිනම් බස් රථ සේවාවක් ක්‍රියාවට නැංවීමේ හැකියාව ලැබෙනවා. BRT බස් නැවතුම් ස්ථානද අති නවීන පහසුකම් සහිතයි. ඉලෙක්ට්‍රොනික පද්ධතියක් මගින් ප්‍රවේශපත් නිකුත් කිරීම, මගී තොරතුරු පද්ධති, බස් රථ කාලසටහන් ප්‍රදර්ශක, වායු සමනය කළ සුවපහසු පරිසරය මේ බස් නැවතුම්වලද තිබෙනවා. සාමාන්‍ය බස් රථ සහ කුලී රථ සේවා මේ BRT නැවතුම් ස්ථාන දක්වාම මගින් රැගෙන ඒමේ සහ පිටව යාමේ පෝෂක සේවා ලෙස පවත්වා ගත හැකියි. BRT බස් රථ ගමන්වාර කාලසටහන් ක්‍රියාත්මක වන්නේ නවීන තොරතුරු සංනිවේදන තාක්ෂණ පද්ධතියක් මගින්. මාර්ගයේ සෙසු වාහන වලින් සිදුවන බලපෑමද ඉතා අවම නිසා පමා නොවී අඛණ්ඩව ධාවනය කිරීමේ හැකියාවද BRT සේවයේ විශේෂත්වයක්. කාර්ය බහුල වේලාවකදී පවා BRT සේවාවෙන් මොරටුවේ සිට කොල්ලු පිටියට යාමට ගතවන්නේ විනාඩි 35ක් පමණයි. එනම් පැයට කිලෝමීටර 25ක පමණ සාමාන්‍ය වේගයක්. කාර්ය බහුල වේලාවක ගාලුපාරේ ගමන් කරන පෞද්ගලික මෝටර් රථයක සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර 15ක්. එමගින් පැහැදිලි වන්නේ මෝටර් රථයකට වඩා ඉක්මනින් ගමන් කිරීමේ හැකියාව BRT ප්‍රවාහන සේවාවට තිබෙන බවයි. BRT මන්තීරුවක පැයකට මගින් දසදහසක් පමණ රැගෙන යා හැකියි. පෞද්ගලික වාහන මගින් පැයකදී රැගෙන යා හැක්කේ මගින් 3000ක පමණ සංඛ්‍යාවක්. කොලොම්බියාවේ බොගෝටා, තුර්කියේ ඉස්තාන්බුල්,
ඉන්දියාවේ අහ්මදාබාද් වැනි නගරවල මෙවැනි BRT ප්‍රවාහන සේවා සාර්ථක ලෙස ක්‍රියාත්මකයි. මේ BRT මන්තීරු ආශ්‍රිතව පදික ජනතාවට වැඩි ඉඩ ප්‍රමාණයක් වෙන් කෙරුණා. එහි සාප්පු සංකීර්ණ ඉදිකොට ඔවුන් විවිධ වාණිජ මට්ටමේ ව්‍යාපාර සාර්ථක කරගත්තා. ගාලු පාරට යෝජිත BRT සේවාවෙන් කොළඹ නගරයේ ආශ්‍රිත ගාලු පාරද අති නවීන වෙළෙඳ ප්‍රදේශයක් බවට පත් කළ හැකියි. ජනතාවට පෞද්ගලික වාහන වලින් තොරව නගරයේ සංචාරය කිරීමත් සාප්පු සවාරියේ යෑමත් ඉතා පහසු වේවි. වාහන තදබදයෙන් පීඩා විඳීමට හෝ තම වාහනේ නැවැත්වීමට ස්ථාන සොයමින් හෝ කරදර වීමට අවශ්‍ය වන්නේ නැහැ. BRT සේවා ක්‍රියාත්මක කිරීම සඳහා නව මාර්ග සැලසුම් හා නවීන බස් රථ අවශ්‍යයි. එහෙත් එම සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වැයවන්නේ ඉතා අඩු මුදලක්. BRT බස් රථවල නඩත්තු වියදම්ද ඉතා අඩුයි. ගනුදෙනු කෙරෙන්නේ මුදල් භාවිතයකින් තොරවයි. ඒ සඳහා විද්‍යුත් ක්‍රම භාවිත කෙරෙනවා. එමගින් මුදල් අවභාවිතයේද මුළු මනින්ම නවතිනවා. එම නිසා සාමාන්‍ය බස් ගාස්තු යටතේ මේ අති නවීන පහසුකම අත්විඳීමට ශ්‍රී ලාංකිකයනටද අවස්ථාව ලැබේවි. මෝටර් රථය තමාගේ සමාජ තත්ත්වය හුවා දක්වන සංකේතයක් ලෙස සැලකෙන සංස්කෘතියක මෙවැනි නවීන හා තිරසාර ප්‍රවාහන සේවාවලට ජනතාව යොමු කර ගැනීම ජයගත යුතුම දේශපාලන අභියෝගයක්. එය රටක් ජාතියක් හැටියට අනිවාර්යෙන්ම ජයගත යුතු අභියෝගයක්. අපිත් ඊට සාර්ථකව මුහුණ දෙමු.